අපි කතා කරන්න යන්නේ ලෝකයේ තියෙන පැරණිම කර්මාන්තයක් ගැන. ඒ තමයි කෘෂි කර්මාන්තය. හැබැයි මේ කර්මාන්තය දැන් අලුත්ම විදියකට වෙනස් වෙමින් පවතිනවා. ඒ අහසේ යවන යන්ත්‍ර නිසා. ඉතින් අපි බලමු මේ තාක්ෂණික විප්ලවය ඇත්තටම මොකක්ද? කොහොමද මේක වෙන්නේ කියලා. ඔව්, පොඩ්ඩක් හිතලා බලන්න. ගෝවි බලක තියෙන වටිනාම මෙවලමකට අහසින් පියාඹන්න පුළුවන් වුණොත් එහෙම කොහොමද තියෙන්නේ? ඇත්තටම මේ ප්‍රශ්නේ තමයි කෘෂිකාර්මික ඩ්‍රෝන් කියන මේ විප්ලවීය තාක්ෂණය හඳුන්වලා දෙන්න තියෙන හොඳම ක්‍රමය. හරි. එහෙනම් අපි මුලින්ම බලමු මේ ඩ්‍රෝන් තාක්ෂණය නිසා අපි අපේ කුඹුරු අපේ ගොවිපිම් දිහා බලන විදිහම කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඉතින් සරලවම කිව්වත් කෘෂිකාර්මික ඩ්‍රෝන් කියන්නේ මොනවද? මේවා තමයි ගොවි පැලවල වැඩවලට උදව් කරන්නම හදපු පියාඹන යන්ත්‍ර. ඒවායේ ප්‍රධානම වැඩ තමයි භෝග නිරීක්ෂණය කරන එක, රසායනික ද්‍රව්‍ය ඉක්සින එක, ඒ වගේම වඩාත් හොඳ තීරණ ගන්න උදව් වෙන වැදගත් දත්ත එකතු කරන එක. ඇත්තටම මේ ඩ්‍රෝන් තාක්ෂණය කියන්නේ තව ලොකු සංකල්පයක එක කොටසක් විතරයි. ඒකට කියනවා නිර්වද්‍ය කෘෂි කර්මාන්තය කියලා. ඒ කියන්නේ තාක්ෂණීය පාවිච්චි කරලා බොහොම ඉලක්කගතව නාස්තියක් නැතුව ගොවිතැන් කරන එක. ඉතින් ඩ්‍රෝන් කියන්නේ අන්න ඒ නවීන ක්‍රමයේ තියෙන ප්‍රධානම මෙවලමක් වෙලා තියෙනවා දැන්. හරි. එහෙනම් අපි බලමු ඩ්‍රෝන් එකක් ගොවිපලකට ගියාම මොනවද හරියටම කරන්න කියලා. ඒ කියන්නේ විශ්ලේෂණය කරන තැන ඉඳන් වැඩේ කරන කම්ම. මොකද්ද මේ ක්‍රියාවලිය? මේකේ පියවර කීපයක් තියෙනවා. මුලින්ම ඩ්‍රෝන් එක කරන්නේ පසයි කුඹුරයි හොඳට විශ්ලේෂණය කරලා හොඳම වගා සැලසුම මොකක්ද කියලා බලන එක. ඊළඟට උඩ ඉඳන් භෝග දිහා බලලා ලෙඩ හදිච්ච පැලේ හැම තියෙනවද කියලා හානිය පැතිරෙන්න කලින්ම හොයා ගන්නවා. ඊට පස්සේ වතුර ඕනෙම තැන් හරියටම හොයාගෙන බිඳුවක්වත් අපතේ යවන්නේ නැතුව වතුර දානවා. අන්තිමටම පොහොරයි කෘමිනාශකයි හරියටම අවශ්‍ය තැන්වලට ඒකාකාරව ආරක්ෂිතව ඉසිනවා. බලන්නකෝ කොච්චර කාර්යක්ෂමද කියලා. හොඳයි. ඕනම තාක්ෂණයක වගේ මේකෙත් හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා. එහෙම නැත්නම් වාසි වගේම අවාසිත් තියෙනවා. අපි දැන් මේ දෙකම ගැන පොඩ්ඩක් කතා කරමු. වාසි පැත්ත ගත්තොත් පැහැදිලිවම කාලය ඉතුරුයි, ශ්‍රමයට යන වියදම අඩුයි, රසායනික ද්‍රව්‍ය නාස්ති වෙන එක අඩු නිසා පරිසරයත් හොඳයි. ඒ හැමදේටම වඩා ආස්යන්නත් වැඩි වෙනවා. හැබැයි ඉතින් අවාසිත් තියෙනවා. මුලින්ම මේකට ලොකු වියදමක් යනවා. ඩ්‍රෝන් එකේ බැටරි ඉක්මනට බහිනවා. ඒ කියන්නේ වැඩ කරන්න පුළුවන් වෙලාව සීමිතයි. අනික ඕන කෙනෙක්ට මේක පාවිච්චි කරන්න බෑ. විශේෂ පුහුණුවක් සහ අවසර පත්‍රයක්වත් අවශ්‍ය වෙනවා. හරි, අපි දැන් වාසි ගැන කතා කළානේ. ඒත් මේව නිකන් කතාවට විතරද? ඇත්තටම මේ දේවල් වෙනවද? අපි එහෙනම් ඇත්තම සිද්ධියක් සාර්ථක කතාවක් ගැන බලමු. මේකට හොඳම උදාහරණයක් අපේ රටෙන්ම හොයාගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ වී ගොවියෙක්ගේ අත්දැකීමක් මේ. එයා ඩ්‍රෝන් එකක් පාවිච්චි කරලා විනාඩි ගානකින් මුළු කුඹුරම බලලා ඉවර කරනවා. හිතන්නකෝ මඩේ බහින්නේ නැතුවම පොහොර ඉසින්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි කෘමිහානියක් එහෙම වෙනවා නම් ඒක පැතිරෙන්නත් කලින් අල්ලගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ හැම දෙයකම අන්තිම ප්‍රතිඵලය මොකක්ද? ඒක වචන හතරකින් කියන්න පුළුවන්. වැඩිපුර වී අඩු මහන්සියක්. මම හිතන්නේ මේ තාක්ෂණය තම බලපෑම තීරුම් ගන්න ඔය වචන ටික හොඳටම ඇති. හොඳයි, එහෙනම් අපි මේ විග්‍රහය අවසන් කරමු මේ ප්‍රශ්නයත් එක්ක. එකම එක ඩ්‍රෝන් එකට පුළුවන් නම් එක ගොවිපලක් මේ තරම් වෙනස් කරන්න හිතන්න. ඩ්‍රෝන් බිලියන එකට මුළු ලෝකයේම කෘෂි කර්මාන්තේ කොයි වගේ වෙනස් කරන්න පුළුවන් වේද?